හායි යාළුවනේ අද නම් පට්ට හිරවිල්ලක් හිරුණේ මචං. මේන් රෝඩ් එකට රිවර්ස් එකක් ගහන්න තමයි තියෙන්නේ. පට්ට ගේමක් දෙන්න ඕනේ මෙතන හරව ගන්න. එහා පැත්තෙත් පාරේ වංගුවක් මෙහා පැත්තෙත් වංගුවක් මචං. අඩෝ CTB එක ආවනේ. CTB එකට යන්න දෙමු නේද පොඩ්ඩක්. ඩෝ මේ වාහන පොඩ්ඩක් නවත්තලා බලන්නේවත් නෑ බං. කොන්දොස්තර ගිහිල්ලා කෑල්ල හම්බෙන්නේ. මෙතන මචං පාර බ්ලොක් වුණොත් හරව ගන්න බෑ මචං බස් එක. වාහන වලට පොඩ්ඩක් ඉඩ දෙන්න වෙනවා ඒ හින්දා. එකපාර හරවන්නත් බෑ මචං පිටිපස්සේ ගල් බැම්මක් තියෙන්නේ. ඔඩෝ අන්න බස් එක දාපු විදිය. අවඩින්ගේ වදිනවා හොඳේ. ලොරිය නම් පොඩ්ඩක් ඉන්න ඉස්සරහට අරගෙන ඈ. ඔඩෝ මෙතන පට්ට වාහන ගොඩක් තියෙන්නේ මචං. කන්ද මැද නවත්ත ගත්තා එකපාරට ගන්නත් බෑ. පිටිපස්ස වෙන්නෙත් නෑනේ. පස්සෙන් වාහන දානවා බරස් ගාලා ඉන්නෙත් නෑ පොඩ්ඩක්වත්. හරි දැන් මේ වදීද පොඩ්ඩක් ගන්න පුළුවන් නේද? ඉස්සරහට අරන් ගත්තා නම් හරි පොඩ්ඩක්. එකපාර ගන්න බෑ මචං. අඩෝ CTB එකක් ඇවිල්ලා බලා ඉන්නවා බං. දැනුම් අහන්න වෙයිද දන්නේ. සම්පූර්ණයෙන්ම පාර බොක් වෙලා තියෙන්නේ දැන්. පාර ඉඩ දුන්නා නම් හරි නැත්තම් CTB එකට පරක් වෙනවා හැබැයි. අඩෝ අන්න ලොරිය දැම්මයි ටස් ගාලා. මෙතන පාර බ්ලොක් වුණොත් නම් හරව ගන්න බෑ මචං. වාහන ටිකට පොඩ්ඩක් යන්න ඉඩ දෙන්න වෙනවා. මේ වගේ තැන් වලට නම් දාගන්න හොඳ නෑ බස් එක. පේනවනේ දැන් ගන්න තියෙන අමාරුව. ක්ලච් එකේ තියාගන්න ඕනි කන්දක් මැද තියෙන්නේ ගානට. වෙලාවත් තරක්කු වෙනවා මචං. බවුසරේ දැම්මා මචං. යන්නකො ඔක්කොම යන්න. මේ පාර නම් ගන්නවා මචං කොච්චර වාහනාවක් කරන්නද යන්නේ. නැත්තම් ගන්න වෙන්නේ නෑ මචං. අනිත් පැත්ත පේන්නේ නැති එක තමයි අවුලකට තියෙන්නේ. වාහන දානවා. ඔයත් යන්න. අදින්නෙත් නෑ මචං මේක. ඩෝ තව ඩිංගේ වදිනවා මචං ලොරියේ. බලන්නකො දාන විදිය. මේ රිවර්ස් එකක් ගහනවා පේන්නේ නැද්ද මන්ද? දැන් ඉතින් හරව ගන්න ඊට මදි. පට්ට වාහන ටිකක් යන්නේ මේ පාරේ. ඩෝ CTB එක දැම්ම මචං. ඇයි බං මෙහෙම හරක් වගේ දාන්නේ මේ වාහනේ? CTB එක ඉඩ දෙනවා මචං. අන්න ඩයිවර්ලා. කොහොම හරි උන්න ගේම ගත්ත පාරට ගත්ත කියන්නේ ලොකු ජයග්‍රහණයක්. එහෙනම් යාළුවනේ අපි ගියා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න.